හායි වෙල්කම් හදත් වීඩියෝ එකක් දාන්න හිතුනා මුලින්ම ඊයේ දාපු වීඩියෝකට පොඩි ඇඩිෂන් එකක් දෙන්න ඕනේ මම එතන කියනවා ෂෑමාකට් එක හොඳම සෝස් එකක් තමයි අපිට අපේ වෙල්ත් එක ග්‍රෝ කරගන්න කියලා. එතකොට මම එතන කිසි විටකත් මීන් කරන්නේ අපේ තියෙන හැමදේම ගෙනල්ලා ෂෑමාකට් එකේ දාන වගේ එකක් අදහස් කරන්නේ නැහැ. එතකොට ෂෑමාකට් එක විතරක් නෙමෙයි අපේ හැමදේම එකම බිස්නස් එකක දැම්මත් අපිට තියෙනවා ලොකු රිස්ක් එකක්. එතකොට අපි හැමතිස්සෙම අපේ ඉන්වෙස්ට්මන්ට්ස් ඩයිවර්සිෆයි කරන්න ඕනේ. එතකොට එකම සෝස් එක නැතුව අපි ඒව ඩයිවර්සිෆයි කරලා තියාගන්න ඕනේ. එතකොට වොරන් බෆට් කියලා තියෙනෙත් එහෙමයි don't put all your eggs into same bucket කියලා. ඒ හැමදේම එකම දෙයකට දාන්න එපා. එතකොට අපිට රිස්ක් එක වැඩි. අපි දැන් ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් කියන බුක් එකෙත් උක සාකච්ඡා කරනවා. එතකොට එතන පොඩක් පරණ ස්ථීරිය එකක් නිසා එතන කතා කරනවා ෂෙයාර්ස් විතරක් නෙමෙයි ගවර්න්මන්ට් බොන්ඩ්ස් වල ඒ වගේ සෙක්ටර්ස් වල දාන්න කියලා. වර්තමානයේ වුණත් අපිට ෂෙයාර් මාකට් එක විතරක් නෙමෙයි වර්තමානයේ ඕන තරම් තව ස්ථාන තියෙන ආයෝජනය කරන්න. අපි ගත්තොත් රියල් එස්ටේට් සම්බන්ධයෙන් ඉඩම් සම්බන්ධයෙන් ගත්තත් සාමාන්‍යයෙන් හොඳ ටවුන් එකක කවුරු හරි ඉඩමක් ගන්නවා නම් ඕක අවුරුදු 4කින් 5කින් අනිවාර්යයෙන්ම 100%ක් ග්‍රෝ වෙන්න පුළුවන් මේ වැලියු එක. හොඳ ටවුන් එකක ඩෙවලොප් වෙන ටවුන් එකක් ගත්තොත් අපේ දැන් රියල් එස්ටේට් තියෙනවා. එතකොට එක එක ගවර්න්මන්ට් බොන්ඩ්ස් වල දාන්න පුළුවන්. ඒ වගේ යුනිට් ට්‍රස්ට් තියෙනවා. ෂෙයාර් මාකට් එක විතරක් නෙවෙයි ඩයිවර්සිෆයි කරගන්න ඕනේ අපේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක කොහොමද. ඊට පස්සේ ඊයේ වීඩියෝ එකටම කමෙන්ට්ස් දාලා තිබ්බ ගොඩක් අය මාකට් නේචර් එක අඳුනාගන්නේ කොහොමද කියන සම්බන්ධයෙන්. එතකොට මේ සම්බන්ධයෙන් ඔය බේසික් දේවල් මූලික දැනුම මීට අවුරුදු 4කට කලින් මම පැය 3ක වීඩියෝ එකක් දාලා තියෙනවා. මූලික දේවල් කතා කරලා අවුරුදු 4කට කලින් අවශ්‍ය කෙනෙකුට අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වීඩියෝ එක most popular කියන එක සිලෙක්ට් කරලා videos කියන එක සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. මම try කරන්නම් link එක description එකේ දාන්න. එතකොට ඒකේ අපි ඔය බේසික් දේවල් ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. අද ඒක in summary කිව්වොත් සමරි එක විදිහට කිව්වොත් මාකට් නේචර් එක අඳුන ගන්න නම් ඉස්සෙල්ලා සමාගම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න ඕනේ. මට අවබෝධ මං ඊයේ කිව්වා වගේ අවබෝධය ගන්න මට අවුරුද්දක් විතර ගියා. එතකොට ඒ සමාගම මොනවාද කරන්නේ? එක්ස්පෝර්ට් කරනවද? ප්‍රොඩක්ෂන් කරනවද? සර්විස් එකක්ද දෙන්නේ? ඒක හෝල්ඩින් කම්පැනි එකක්ද? ඒකේ තියෙන සබ්සිඩරිස් මොනවාද? සබ්සිඩරිස් අපි කියමු දැන් හේලිස් එක ගත්තොත් මැසිව් කම්පැනි එකක්. හරිද? ඊට පස්සේ LOLC කියන එක ගත්තොත් මැසිව් කම්පැනිස්, ගෲප් ඔෆ් කම්පැනිස්, ජෝන් කීල්ස් උනත් එහෙමයි. එතකොට හේමාස් උනත් එහෙම ඒ වගේ මේ හෝල්ඩින් කම්පැනිස් තියෙනවා. එතකොට අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ ඒ කම්පැනිස් මොනවාද කරන්නේ කියන එක. ඒ වගේ මැනේජ්මන්ට් එක කොහොමද? ඒව ඩිවිඩන්ඩ් කොහොමද ගෙවලා තියෙන්නේ? පහුගිය අවුරුදු 10 මොනවාද තියෙන්නේ? එතකොට ඔය අවබෝධය ලබා ගත්තම ඉකොනොමි එකේ මොන ට්‍රෙන්ඩ් එක ආවත් අපිට ටක් ගාලා ක්ලික් කරගන්න පුළුවන්. හරි මේ අද නිවුස් එකක් ගියොත් අපි දන්නවා මෙන්න මේක ඉම්පැක්ට් වෙන්නේ මේ මෙතෙන්ට කියලා. එතකොට ඒක අවබෝධ කරගන්න සමාගම් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මිෂ ධම්මික පෙරේරාගේ තියෙන සියලුම සමාගම් එයාගේ හේලිස් එක වැලියබල් වන් එක හේලිස් එක යට තියෙන සමාගම් සේරම වැලියබල් වන් යටතේ තියෙන සමාගම් සේරම ස්ට්‍රක්චර් එකක් හදලා මම ඇඳලා තියෙනවා මේ ස්ටේක් එක යට තියෙන මෙහෙමයි කියලා. එහෙම අවබෝධයක් ලබාගෙන තියෙන LOLC ගුණත් එහෙමයි. එතකොට එහෙම වර්ක් එකක් කරලා පොඩ්ඩක් අපි ඒව සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. මීට අවුරුදු 2-3 කලින් දාලා තියෙන සමහර ස්ටේක් එක වෙනස් වෙලා ඇති. ඒ වගේ කරගන්න. ඊට පස්සේ සමරි කියන්නම් අවබෝධයක් ලබා ගන්න මාකට් නේචර් එක සම්බන්ධයෙන් සමාගම් පිළිබඳ අවබෝධය ගන්න ඕනේ. ඊට අමතරව අපිට පෙස්ට් ෆැක්ටර්ස් කියලා තියෙනවා. මේ පෙස්ට් කියනවා, පෙස්ටල් කියනවා. ඒව මාර්ගෙන් අපිට ඇනලයිස් කරන්න පුළුවන් ෆියුචර් එන්වයරන්මන්ට් එක මොන වගේද වෙයිද කියන එක. එතකොට පෙස්ට් කියලා ගත්තොත් මම ඊටාම කෙටියෙන් කියන්නම් පොලිටිකල් එන්වයරන්මන්ට් එක. එතකොට පොලිටිකල් එන්වයරන්මන්ට් එකේ වෙන චේන්ජස් මාකට් එකට මොන වගේ වෙයිද? එතකොට ඒක අපිට ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් පොලිටිකල් ෆැක්ටර්ස් කියලා ගන්න පුළුවන්. ඉන්ටර්නල් කියලා ගත්තොත් දැන් ලංකාවේ ස්ට්‍රෝං පොලිටිකල් සිටුේෂන් එකක් තියෙනවා. හොඳ ගවර්න්මන්ට් එකක් තියෙන කියන්නේ ස්ට්‍රෝං ගවර්න්මන්ට් එකක් තියෙනවා පොලිටිකලි. එතකොට අපිට තව ඡන්දයක් එන්නේ 2028. එතකොට 2028 වෙනකන් අපිට දැන් තියෙන කන්ඩිෂන්ස් එක්ක පොලිටිකලි ස්ටේබල් කියලා කියන්න පුළුවන්. එතකොට ස්ටේබල් පොලිටිකල් සිටුේෂන් එකක් ඉන්ටර්නලි තියෙනවා. අපි එක්ස්ටර්නල් ගත්තොත් ඇමරිකාවේ යම්කිසි ක්‍රියාමාර්ග ටිකක් ගන්නවා. ඉරානයට ගොඩක් අය කියන ඉරානයට එරෙහිව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගනි. ඒ වගේ ඩවුට් එකක් තියෙනවා. එතකොට එක්ස්ටර්නලි පොලිටිකල් ෆැක්ටර්ස් සම්බන්ධයෙන් ඇමරිකාවේ වගේ සිටුේෂන් එකකට ගියොත් ඉරානය සම්බන්ධයෙන් එතකොට අපිට එක්ස්ටර්නල් පොලිටිකල් ෆැක්ටර්ස්
නරක වෙන්න පුළුවන්. මොකද දැන් අපි අපේ ඉරානය කියන්නේ තෙල් නිපදවන රටක්. ඒකත් එක්ක තෙල් මිල ඉහළ යන්න පුළුවන්. ඊට පස්සේ අපේ ටී එක්ස්පෝර්ට් කරන්නේ ගොඩක් ඉරානයට. එතකොට අපේ මේ ප්ලාන්ටේෂන් කම්පැනිස් වලට යම් කිසි ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් ඒ ඉරානයට ටී එක්ස්පෝර්ට් කරනවා නම්. ඊට පස්සේ අපි ගත්තොත් ඇමරිකාවේ මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රටවල් එක එක්කෙනාට එක කණ්ඩායම් දෙකකට තුනකට එකතු වුණොත්, එතකොට එකතු වෙන රටවල් අතරට අපි ගියොත්, ඒ කියන්නේ ඇමරිකාවට අගේන්ස් අපි තියෙන ගෲප් එකට අපි එකතු වුණොත් සමහරට ඇමරිකාව අපිට ලොකු ටැරිෆ් දාන්න පුළුවන්. එතකොට අපෙන් ඇමරිකාවට එක්ස්පෝර්ට් කරන දේවල් වලට අවාසියක් වෙන්න පුළුවන්. ඒ වගේ පොලිටිකල් ෆැක්ටර්ස් අපිට ඇනලයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉකොනොමික් ෆැක්ටර්ස් ගත්තොත් ලංකාවේ හොඳ ඉකොනොමික් සිටුේෂන් එකක් දැන් තියෙනවා. ඒ කියන්නේ දැන් ආර්ථික අර්බුදයත් එක්ක ග්‍රෝ වෙන ඉකොනොමික් සිටුේෂන් එකක් තියෙනවා. එතකොට ඉන්ටර්නලි හොඳ ඉකොනොමික් සිටුේෂන් එකක් අපිට තියෙනවා. ඕක එක්ස්ටර්නල් ෆැක්ටර්ස් එක බැලුවොත් යුරෝපයේ ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ත වගේ රටවල් වල යම්කිසි අමාරු ආර්ථික තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉන්ටර්නල් ටෙන්ෂන් එක වැඩි වෙලා තියෙනවා මිනිස්සුන්ගේ. ඊට පස්සේ රස්සාවල් නැහැ, ඉන්ෆ්ලේෂන් එක වැඩි. එතකොට එක්ස්ටර්නල් ෆැක්ටර්ස් ගත්තොත් ඉකොනොමිකලිත් මේ හොඳ සිටුේෂන් එක නෙමෙයි තියෙන්නේ. අපි ඉන්ටර්නලි හොඳ සිටුේෂන් එක වුණාට. ඊට පස්සේ පොලිටිකල්, ඉකොනොමිකල්, සෝෂියල් සිටුේෂන් එක ගත්තොත් ලංකාවේ දැන් මේ අර හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. සෝෂියලි අර මිනිස්සු කියන්නේ එතිකල් ෆැක්ටර් සම්බන්ධයෙන් ගොඩක් සාකච්ඡා කරනවා. එතකොට ඉන්ටර්නල් සෝෂියල් ෆැක්ටර්ස් හොඳ ලෙවල් එකක තියෙනවා. එතකොට එක්ස්ටර්නල් ගත්තත් අපිට ලොකු ඉම්පැක්ට් එකක් එහෙම පේන්නේ නැහැ. පොලිටිකල්, ඉකොනොමිකල්, සෝෂියල් ඇන්ඩ් ටෙක්නොලොජි කියන එක ගත්තොත්, බෙස්ට් ෆැක්ටර්ස් වල අපි කතා කරන්නේ ටෙක්නොලොජි කියන එක ගත්තොත්, දැන් ලංකාවෙත් ගොඩක් වෙලාවට ටෙක්නොලොජි එක කියන සම්බන්ධයෙන් ගවර්න්මන්ට් එක ලොකු කන්සර්න් එකක් තියෙනවා. ඒතකොට ගවර්න්මන්ට් එකේ ගොඩක් වෙලාවට සිස්ටම් ඉම්ප්ලිමන්ට් කරනවා, ගොඩක් දේවල් ටෙක්නොලොජි බේස් යනවා. එතකොට ටෙක්නොලොජි කියන එක සම්බන්ධයෙන් හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ලංකාව ඇතුලේ. එතකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සමාගම් වලට හොඳ කාලයක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් අර ඉකොනොමික් ෆැක්ටර්ස් කියන එක මට කතා කරන්න බැරි වුණා. ගොඩක් වෙලාවට දැන් ලංකාව එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි එකක් තමයි, මේ ඉකොනොමි ගවර්න්මන්ට් ඉකොනොමි එකකට තමයි ගොඩක් වෙලාවට එන්කරේජ් කරන්නේ. එතකොට එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කම්පැනිස් වලට හොඳ කාලයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට යම්කිසි බදු සහන ෆැසිලිටිස් දීලා ඒගොල්ලෝ දිරිමත් කරන්න පුළුවන්. ටෙක්නොලොජි කියන එක ගත්තොත් ටෙක්නොලොජි එකේ අපිට දැන් අර ඉන්ටර්නල් අපි ලංකාවේ ඇතුළේ ට්‍රෙන්ඩ් එක ගත්තොත් ගොඩක් වෙලාවට රිනියුවබල් එනර්ජි කියන එක පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ ටයිප් එකේ සමාගම් වලට ලංකාවේ හොඳ කාලයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ EV කියන එකත් ලංකාවේ දැන් ප්‍රොමෝට් කරගෙන යනවා. ඊට අමතරව දැන් අර සෝලාත් එක්ක යම්කිසි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒකට කවුරු හරි කම්පැනි එකක් විසඳුම් දුන්නොත්, ඒ කියන්නේ ඩේ ටයිම් එකේ සෝලාර් වලින් ජෙනරේට් කරන පවර් එක ස්ටෝ කරන්න පුළුවන් මොන හරි සොලියුෂන් එකක් දෙන සමාගම් තිබ්බොත් ඒ සමාගම් වලට හොඳ කාලයක් එන්න පුළුවන්. ওই විදිහට අපිට ෆෙස්ට් ෆැක්ටර්ස් වලින් ඉස්සරහට තියෙන මේ ලංකාවේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, තාක්ෂණික දේවල් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. දේශපාලනික ඒකත් එක්ක අපිට ඒ ටයිප් එකට අදාළ කම්පැනි සම්බන්ධයෙන් ෆියුචර් එකේ මොන වගේ තත්ත්වයක් වේද කියන එක සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි මාකට් නේචර් එක අපි අවබෝධ කරගන්න ඕනේ. මේවා මහා රොකට් සයන්ස් නෙමෙයි. මම පළවෙනි වීඩියෝ එකෙත් කිව්වා මේ අපි හරි වෙලාවෙ ඉන්වෙස්ට් කරනවා නම් අපිට ගොඩාක් දේවල් කරන්න දෙයක් නැහැ. ඉතින් හරි සරලව අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් හරි වෙලාවෙ ඉන්වෙස්ට් කරනකොට. ওই විදිහට තමයි මාකට් එක සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. අපි තව වීඩියෝ එකකින් මෙහෙම අපි අර යම්කිසි දැනුමක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. තව වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.